මේ බුත්තල ප්‍රදේශයේටම ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩියා වගේ විරාජමාන උතුම් බෝ සමිඳුන් වැඩ සිටිනවා. බුත්තල හප්පෝරුව දෙතිස් ඵල බෝධීන් වහන්සේ. දැනට ඉතුරු වෙලා වැඩ සිටින දෙතිස් ඵල බෝධීන් වහන්සේලාගෙන් සුවිසල්ම පුරාණම සුවිසල්ම දෑසින් ඔය මේ දැක බලා ගන්න පුළුවන් ආනුභව සම්පන්නව බෝ සමිඳුන් වහන්සේ නමක් තමයි බුත්තල හප්පෝරුව මේ උතුම් විරාජමාන බෝ සමිඳුන් වහන්සේ. එතකොට මේ උතුම් බෝ සමිඳුන් වහන්සේ ගැන ඇත්තටම මම මුලින්ම දැනගත්තේ ගයන් චානුක විදාන පතිරණ මහත්මයාගේ ජයසිරි මහ බෝවරුණ පොතෙන්. ඉතින් ඒ නිසා මම ඊට අනුව මම සොයාගෙන පැමිණියා. මං හිතන්නේ අපේ මේ ස්වාමීන් වහන්සේ වැඩ හිටියයි දා. ඉතින් මම හිතන් බොහොමත් ආසාවෙන් ඉඳන් මං හිතන විදිහට මේ මළුවට මං වැලි අතුරන්න සම්බන්ධ වුණා. තව මොන හරි පින්කම් ටිකකට සම්බන්ධ වුණා. මගේ ජීවිතේ ගොඩාක් සතුටුම දවසක් බවට එදාපත් වුණා මේ උතුම් විරාජමාන බෝ සමිඳුන් වන්දනා කරපු දවස. ඉතින් ඒ නිසා ඒකට හේතුව තමයි මේ උතුම් බෝ සමිඳුන්ගේ තියෙන ආනුභාවය. මේ සුළුපටු බෝධීන් වහන්සේ නමක් නෙවෙයි. සමහර මිනිස්සු ඉන්නවා අෂ්ටඵල බෝධිය කියනකොට දන්නේ නැහැ. දෙතිස් ඵල බෝධීන් වහන්සේ කියනකොට දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. හේතුව ඒ ගැන අහලා නැති නිසා. දැන් අපිත් මුල් කාලේව දන්නේ නැහැ. නමුත් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේ ධර්ම ඉගෙන ගන්නකොට නොදන්නා ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න ලැබුණා. අපේ මග හැරෙන්න තිබුණ ගොඩාක් පින්කම් මග නොහැරි අපේ අතින් සිද්ධ වෙන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය බලපෑවා. කල්යාණ මිත්‍රයා තමයි පිදිය යුතු දේ ගැන කියලා දෙන්නේ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම්. පාප මිත්‍ර ආශ්‍රයෙන් දුර වෙලා සත්පුරුෂ ආශ්‍රයයකට කෙනෙක් ආවොත් එයාගෙන් ඊළඟට සිද්ධ වෙන ගුණය තමයි පිදිය යුතු දේවල් පුදනවා. එතකොට මේ පිදිය යුතු දේවල් පිදීමේ තියෙන වටිනාකම ගැන පුණ්‍ය විපාක ගැන ඒ වගේ මේ උතුම් බෝ සමිඳුන් වදිනකොට පුදනකොට ජීවිතේ පරිවර්තනය වෙන හැටි අද ධර්ම දේශනාවෙන් කියලා දෙනවා. මෙය මෙතන ඉන්න අයත් මේ මාධ්‍යයෙන් අහන අයත් සියලු දෙනා කන් යොමු කරගෙන ඇසිය යුතුයි. නොදන්නා අයට දැන ගැනීම පිණිසත් දන්න අයට මතකයේ සිහිවීම පිණිසත් කියලා දෙන්නම් අෂ්ටඵල බෝධි anu කුමක්ද? දෙතිස් ඵල බෝධීන් වහන්සේලා කියන්නේ මොකක්ද? පින්වතුනි බෝධීන් වහන්සේලා කොටස් තුනකින් වැඩ ඉන්නවා. ඒ තමයි මුලින්ම වැඩ ඉන්නවා මූල මහා බෝධීන් වහන්සේ. ඒකට කියනවා තත් භව බෝධීන් වහන්සේලා, තත් ප්‍රභව බෝධීන් වහන්සේලා. ඒ එකම එක නමයි. ඒ බෝධීන් වහන්සේ පැන නගින්නේ බීජයකින් හෝ ශාඛාවකින් හෝ අංකුරයකින් නෙවෙයි. ඒ තමයි අපගේ මොනින්ද උපන්දා සිදුහත් මහා බෝධිසත්වයෝ ලුම්බිනී සල්වනේ උපදින මොහොතේ මේ පොළොවේ මධ්‍ය මණ්ඩලයේ හටගත්ත බෝධීන් වහන්සේ. ඒ වැඩ ඉන්නේ දඹදිව ගයාවේ බුද්ධ ගයාවේ නීරංජරා නදිය සබඩ. ඒ පුණ්‍ය භූමිය අදටත් විරාජමානයි. මේ ලෝකේ පුරා සදහැවතුන්ගෙන් පිදුම් ලබනවා. මේ පෘථුවිය ඉස්සල්ලාම හටගන්නකොට හටගන්නේ වතුර බෝලයක්. ඒ වතුර බෝලේ මැද
යම් තැනක ඉස්සල්ලාම පාංශු කොටසක් හට ගන්නවා. වතුර උඩ පාංශු කොටසක්. ඊට පස්සේ තමයි ඒකට එකතු වෙවි පෘථුවියේ භූමිය හටගන්නේ. ඒක තමයි පස්සේ කැඩිලා බිඳිලා මේ ලෝකේ රටවල් බවට රටවල් හැදෙන්නේ. ඒකට භූ තැටි කියලා කියනවා. මේ ජල බෝල ඉස්සලාම පාංශු අංශු හටගන්නේ ජයසිරි මහා බෝසමිඳුන් පැන් නගින තැන. සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන තැන. මේ පොළොවේ ඉස්සලාම ඉඩ වෙන් කරන්නේ බුදු කෙනෙකුට. සූර්ය මණ්ඩල 7ක් අනාගතේ පහළ වෙලා මේ පෘථුවිය දෙවි පිච්චි වෙලා කපුරු පිටක් දෙවුනා වගේ අලුවත් ඉතිරි වෙන්නේ නැතුව දැවෙන දවසක් එනවා. එදාට මහමෙරු පර්වතයේ දැවිලා අවසානෙටම දැවෙන්නේ බුදුන් වහන්සේ වැඩ හිටපු තැන. මේ පෘථුවිය ඉස්සලාම බුදු කෙනෙකුටයි භූමිය වෙන් කරන්නේ. මේ පෘථුවිය අහිමි වෙනකොට අවසානෙටයි ඒ අහිමි වෙන්නේ. එතකොට සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන තැන පෘථුවිය මධ්‍ය මණ්ඩලය නාභිය කියලා කියනවා. එතන මව් ශාඛාවකින් තොරව ඉබේම පැන නගිනවා ජයසිරි මහ බෝසමිඳුන් එකලට සම්බුදු වන බුදු කෙනෙකුට සෙවන සලසන බෝධිය. අනාගතයේ ඒ භූමිය සුදු එළිය ඇතිරිලා පවිත්‍රව තිබිලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මව් කුසෙන් ඉපදෙන මොහොතේ නා පැලයක් පැලවෙනවා. එතකොට ඒ කාලෙට බෝධින් වහන්සේ වෙන්නේ නා බෝධින් වහන්සේ. එතකොට මේ බෝධින් වහන්සේ වලාකුලක් වගේ වැඩෙනවා. මේ බෝධින් වහන්සේ වැඩ ඉන්න තැන අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා රියම් 30ක වට ප්‍රමාණයක සිලින්ඩරාකාරව ආකාශයේ දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ විමාන පහළ වෙන්නේ නැහැ. ඒ බෝධින් වහන්සේ වැඩ ඉන්න තැනින් ආකාශයෙන් කිසිම දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ යන්න බෑ. ඒක තමයි ඒ තත් ප්‍රභව මූල වූ මහ බෝධින් වහන්සේගේ ආනුභාවය. ඊට පස්සේ වලාකුලක් වගේ බෝධින් වහන්සේ වැඩෙනවා. කිසි කෙනෙකුගේ ආයුධ පහරෙන් පහර කන්නේ නැහැ බෝධින් වහන්සේ. සම්බුදු කෙනෙක් පහළවන තුරු. ඊට පස්සේ පින්වතුනි කපිලවස්තුව නේපාලයේ කපිලවස්තුව සිදුවක් කුමාරයාගේ මාලිගාව ගරා වැටිලා අදටත් තියෙනවා. මම මේ ස්ථානවලට ගිහිල්ලා තියෙනවා. ඒ සිදුවක් කුමාරයා ශිල්ප දක්වද්දී අඟල් 8කටත් වඩා ඝනකම් යකඩ පතුරක් සිසාරා ඊතලෙන් විදගෙන යන්න විද්ද ඊතලේ පොළොවට වැටිලා පොළොව පසාරු කරගෙන ඇතුළට ගිහිල්ලා ඒ පොළොවේ දියවුල්පතකට වැටිලා ඒ එතනින් මතුවන දියවුල්පත අදට කපිලවස්තුවේ තියෙනවා. මම දැකලා තියෙනවා. කන්තකාශ්වයාගේ දේහය තනවලා කන්තක ස්මාරකය කන්තක සෑය හදලා තියෙනවා. අද මම දැකලා තියෙනවා. මම හිත දැකලා තියෙනවා. සිදුවක් කුමාරයා අබිනිෂ්ක්‍රමණය කරපු දොරටුව අබිනිෂ්ක්‍රමණ ద్వාරයේ විදියට අදටත් තියෙනවා. මම දැකලා තියෙනවා. ඇඟිල්ල එල්ලිලා රාහුල කුමාරයා ගිය නිග්‍රෝධාරාමය අදටත් තියෙනවා. එකුමරුම් පැවිදි වූ බිමේ ඉදිකරන ලද රාහුල සෑය අදටත් තියෙනවා. මම දැකලා තියෙනවා. සුද්ධෝදන රජතුමා වෙනුවෙන් කළපු සුද්ධෝදන සෑය මායා බිසව් වෙනුවෙන් කරපු මායා ස්තූපය අදටත් තියෙනවා. ඒ කපිලවස්තුවට කිලෝමීටර 100ක්වත් නැහැ. මට මතක හැටියට 45ක් වගේ මතකය වෙනසක් වෙන්න පුළුවන්. ඈත පේනවා හිමාලය. එතකොට හිමාලයට ළඟ කපිලවස්තුව. එතකොට තපස් රකින්න අය විමුක්තිය හොයාගෙන යන අය එකල යන්නේ හිමාලයට. අදත් මිනිස්සු හිමාලයට යන්න ආස තපස්යා කරන්න. ඉන්දියාවේ ගොඩක් කැමති හිමාලයට යන්න. පුදුමේ සිදුවක් කුමාරයා හිමාලයේ පැත්තේ තියෙන දොරටුවෙන් නැතුව රට මැද පැත්තට තියෙන දොරටුවෙන් තමයි අබිනිෂ්ක්‍රමණය කළේ.
මොකද ඒ දොරටුව හැරිලා තිබුණේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ තියෙන දිශාවට. එතකොට සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණ කරන දිශාව සත්‍ය පුජ්‍යලයක් නොතිවෙන්න පුළුවන්. යම්කිසි ඉරණමක් විසින් තීරණය වෙනවා. ඒ දිශාව තීරණය කළේ ජයශ්‍රී මහ බෝසමිඳුන්. නේරංජරා නන්දිය අසබඩ වැඩ සිටින. සිද්ධාර්ථ කුමාරයාට මහ බෝධිසත්වයන් මඟ වැරදුනේ නැහැ. කපිලවස්තු ඉඳලා රජගහ නුවර බුද්ධ ගයාවා ඉති මගධ රාජධානියට. එතකොට කපිලවස්තු ඉඳලා මගධ රාජධානියට දවස් 6ක් යනවා. දවස් 6ක් යනවා පා ගමනින් එන්න. බුද්ධ දේශනාවේ තියෙනවා මහ බෝධිසත්වයන්ට නිවසින් අභිනිෂ්ක්‍රමණය කිරීම පැවිදි වීමේ ප්‍රීතිය කය පුරා පැතිරුණා. පැතිරිලා ඒ දවස් 6ේම ප්‍රීති ආහාර ඕන්නේ නැහැ. පැවිදි සුඛයෙන් වාසය කළා. 7 වෙනි දවසේ තමයි පිණ්ඩපාතේ වැඩි. ඒතර බුද්ධ දේශනාවේ තියෙනවා 7 වෙනි දවසේ රජගහ නුවර පිණ්ඩපාතේ වැඩලා පාණ්ඩව පර්වතයේ පාමුල දානේ වැළඳුවා කියලා. එතකොට රජගහ නුවරම කැළඹී ගියා මිතරන් සොඳුරු ශ්‍රමණයන් වහන්සේ නමක්. දෙවියෙක්ද කියලා හිතන්න බෑ, බ්‍රහ්මයෙක්ද කියලා හිතන්න බෑ, නාලෝයෙන් පැමිණි නාරජෙක්ද කියලා කියන්න බෑ. මෙතරම් ලස්සන කෙනෙක් අපිට හිතා ගන්න බෑ කියලා රජතුමාට කිව්වා. රජතුමා කිව්වා බලන්න දෙවියෙක් නම් අහසින් යයි. බ්‍රහ්මයෙන් නම් අතුරු උදහන් වෙලා යයි. සිද්ධ විද්‍යාධරයෙක් නම් අහසට පැන නගී. නාගයෙක් නම් පොළවේ කිමිදෙයි. බලමපල්ලා කියලා. පාණ්ඩව පර්වතේ. ඒතකොට අදටත් මැප් එකකින් බලනකොට දවස් 6ක් යනවා කපිලවස්තුවේ ඉඳලා රජගහ නුවරට. පාණ්ඩව පර්වතයේ ඉඳලා දානේ වැළඳුවේ. පාණ්ඩව පර්වතයේ දිගටම එනකොට ඒ කඳු පන්ති ඉවර වෙන්නේ දුර්ගේශ්වරි කඳු පන්තියේ. ප්‍රාග්බෝධී කියලා කියනවා. උරුවේ ජනපදයේ සේනානි ගමෙන් තමයි අර කඳු පන්ති ඉවර වෙන්නේ. එතකොට අන්නේ කඳු වලින් හිමීට කඳු නැග උරුවේ ජනපදයට වැඩියා. උරුවේ ජනපදයයි සේනානි ගමයි ඒ ඔක්කොම කේන්ද්‍ර වෙලා තියෙන්නේ ජයශ්‍රී මහා බෝසමිඳුන්ට. ඒ උරුවේ ජනපදයේ සේනානි ගම හරහා යනවා නේරංජරා නදිය සීතල දියදහර ගලන අදටත් නේරංජරා නදිය තියෙනවා. ඒ ගඟෙන් එතර වුණ ගමන් ජයශ්‍රී මහ බෝසමිඳුන්. එතකොට සිදුවත් කුමාරයා සිදුවත් මහ බෝධිසත්වයෝ අර උරුවේ ජනපදයේ දුෂ්කර ක්‍රියා කිරීම කළා ගඟෙන් එතර වෙන්නේ නැතුව. ඒ කියන්නේ බෝසමිඳුන් ඔය මේ තියෙද්දින් ගඟේ මේ පැත්තේ තමයි 6 වසරක් දුෂ්කර ක්‍රියා කළේ. මොකද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පැන නැගුණේ ලෞතර බුදු කෙනෙක් උදෙසා. ඒ බෝසමිඳුන් පාමුල මහ බෝධිසත්වයන් වහන්සේ වජ්‍ර අධිෂ්ඨානෙන් අසුංගන ඒ කරන භාවනාව එක දවසයි. දවස් දෙකක් කිරිල්ලි නැහැ. එතකොට ඒ බුදු කෙනෙක් පහළ වීම ලෝක ධර්මතාවයක් විදිහට නියම වෙලා තිබුණා. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අවුරුදු 35න්. නමුත් මෝරාගිය නුවණින් වීරියෙන් සහ කාමී ආදීනව දැකීමෙන් එතුමා අවුරුදු 29න් අභිනිෂ්ක්‍රමණය කළා. නමුත් නියතියක් තියෙනවා එතුමා සම්බුදු වෙන්නේ අවුරුදු 35. එතකොට අර නුවණ මුහුරා ඒ තමන්ගේ නියතිය කරා යනතුරු ඒ අවුරුදු 6 අපමණ වීරියකින් එතුමාට ගත කරන්න සිද්ධ වුණා. ඒක තමයි දුෂ්කර ක්‍රියා කාලය කියලා කියන්නේ. එවැනි වූ දුෂ්කර ක්‍රියාවක් බෝසමිඳුන් සෙවණේ සිද්ධ වෙන්නේ නැහැ. බෝසමිඳුන් සෙවණ තියෙන්නේ බෝධිසත්වයන් වහන්සේට සම්බුදු වෙන්නමයි. බෝධීන් වහන්සේගේ සෙවණ තියෙන්නේ ඒ බැඳගත් පළඟ නැගි ලියන්නේ බුදු කෙනෙක් විදිහට.
ඒ නිසායි බෝස් ගඟෙන් එතර වෙලා වඩින ඉරණමක් මහ බෝධිසත්වයන් තීරණය වුනේ නැත්තේ. ඉතින් මහ බෝධිසත්වයන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා දුෂ්කර ක්‍රියා 6 වසරක් සිදු කරලා එය අතහැර ආහාර ගනිමින් ආනාපාන සතිය පුරුදු කරමින් එදා වෙසක් පුන් පෝය දවසේ සුජාතාවන්ගේ කිරිපිඩු වළඳා නීරංජරා සීතල නදියේ පැන් නහලා රන් තැටිය උඩුගම්බලා යබලා කුසතන දුන්න සොත්තිය බමුණු කුසතන 8 මිටක් රැගෙන ඊතර වූ සීතල නීරංජරා නදිය අදටත් තියෙනවා. අදටත් තියෙනවා. ඒ ඊතර වෙනකොටම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වනරුදී වැඩ සිටිනවා. ඒ බෝසමිඳුන් දකින්නකොටම හිතුණා මෙය තමයි මට ප්‍රධාන වීරිය කරන්න මගේ අරමුණ ඉෂ්ට කරගන්න සුදුසුම තැන කියලා. ඔයාලට බෝධීන් වහන්සේ නමක් දකින්නකොට මොනව හිතෙනවද දන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේට ඉස්සල්ලාම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ දකිද්දි හිතුනේ මේ තමයි මගේ අරමුණ ඉටු වෙන තැන. මේ තමයි මගේ අරමුණ ඉටු වෙන තැන. ඇත්තරම තමා තුළ ශ්‍රද්ධාව තියෙනවා. බෝසමිඳුන් ගැන පිහිට ගැන බෝසමිඳුගේ ගුණ තමන් දන්නවා නම් ඇත්තටම ඔබගේත් ප්‍රාර්ථනාව ඉටු කරන මහා පුණ්‍ය නිදානය බෝසමිඳු විය හැකිය. තින් බෝසමිඳු වටේ පරික්‍රමණය කළා. පැදකුණු කරනකොට නැගෙනහිරට කුසතන 8 මිට එලා ගන්න ඉඩ හැදිලා තිබුණා. ඒ ඉඩෙහි කුසතන අතුරා චතුරංග සමන්නාගත වීරියෙන් අසුන් ගත්තා. මාගේ ලේමස් වියලී ගිහිල්ලා ඇට නහර ඉතුරු වුණත් සම්බුදු බව ලබා මිස නැගිටින්නේ නැහැ කියලා. අන්නේ සොලවන්න බැරි වීරියෙන් අසුන් ගත්ත නිසා ආසනයට කියනවා මොන ආසනයේද? වජිරාසනය. ඒ වජිරාසනයේ අදටත් වැඩ ඉන්නවා. මේ දෝතින් අල්ලලා වඳින්න පුළුවන්. ඔබ දඹදිව ගිහිල්ලා ඒ ජයශ්‍රී මහ බෝධි වජිරාසන භූමියට ඇතුල් වෙලා ඇතුලේ රන්වන් ප්‍රතිමාව තියෙන ආසනයට නල්ල තියලා වඳිනකොට ඔබගේ වන්දනාව වජ්‍රාසන ස්පර්ශ වන්දනාවක්ම වෙනවා. මේ ලංකාවේ ඉඳලා ලොකු පැලැයනක් නැතිව දඹදිව සිද්ධාස්ථාන බලන්න ගිය අනගාരിക ධර්මපාලතුමාට ඔන්න ඔය වජිරාසනයට නල්ල තියෙනකොට තමයි දැනෙලා තියෙන්නේ උඹ මේ භූමිය බේරා ගනින් කියලා. අවුරුදු 20 ගානක තරුණයෙක් ජම්බුද්වීපයට ගිහිල්ලා දඹදිව මිනිස්සුත් එක්ක සටන් කරලා ඔවුන්ට විරුද්ධව නඩු කියලා බුද්ධ ගයාව බාරාණසී ඇතුළු ඉන්දියාව බේරා ගන්න දඹදිව බේරා ගන්න ලංකාවේ මිනිස්සෙකුට සම්පූර්ණයෙන්ම බුද්ධ ශක්තිය ලැබුණේ වජිරාසනේ. අනගාരിക ධර්මපාලතුමාගේ දිනපොතක තියෙනවා මා එදා වජිරාසනේ මත තැන්පත් කළ මට හිතෙනවා ජපානයෙන් ලැබුණ බුද්ධ ප්‍රතිමාව ඒ මහන්තා අරන් විසික කළා. ඒ ගැන කතා කරන්න යද්දී මේ අනගාരിക ධර්මපාලතුමාට ගොඩාක් කරදර වෙලා තියෙනවා. ගුටි බැට කණ්ඩ සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙලාවේ වජිරාසනේ මත ගිහිල්ලා නල්ල තියෙනකොට මේ දැනුණා කියනවා ධර්මපාලතුමාට තමාගේ මොකද්දෝ ඇඟ සැහැල්ලු වෙලා ලොකු අහස උඩට යනවා වගේ දැනුණා කියනවා. දෙමිල්ලන් කවදාවත් ජීවිතේ විඳ නැති නිරාමස ප්‍රීතියක් ඇඟට දැනුණා කියනවා අර නල්ල තියෙනකොට වජිරාසනේ. ඒ වජිරාසනේ නල්ල ගත්තේ මම බුද්ධ ගයාව බේරා ගන්නවා කියලා හිතාගෙන. ඒක කලින් එතුමා පැලෑන් කරපු දෙයක් නෙවෙයි කියනවා.
ඒ ආනුභාවයේ පැතිරෙන වජිරාසනය දඹදිවද්දටත් තියෙනවා. ඊට පස්සේ ආන්නේ වජිරාසනයේ අසුංගන සව් කෙලෙසුන් නසා අපේ බුදුරජාණන් වහන්සේ බෝ සමිඳුන් සෙවණී සම්බුදුනේ. තව තියෙනවා පින්වතුනි. මහ බෝධිසත්වයන් වහන්සේ බෝසෙවණේ අසුන් ගන්නකොට සුදුසුම ආසනේ සුදුසුම කෙනා සුදුසුම බෝසෙවණේ අසුන් ගන්නකොට මේ ධරතී මාතා තොමෝ මේ මහ පොළොව කම්පා වුණා. පොළොවේ ඒතන අසුන් ගන්නකොට තොටිල්ලක් වගේ තෙලවිලා ගියා. දෙව් බඹුන් අසිරිමත් සම්බුද්ධත්වයේ දැක බලා ගන්න බෝධින් වහන්සේ වටා එකතු වුණා. ඒ මොහොතේ විමුක්තියට නිර්වාණයට අකමැති වූ මේ ලෝකේ මහාත්ම බලවේගය බිම්බරක් දස සේනාව සමග ඈතින් ලෝදිය ගුලි ලෝදිය දහරා විසුරුවාගෙන පැමිණෙද්දී දෙව් බඹුන් ඉසුලූලු අත පලා ගියා. බෝසෙවණේ අපගේ මහ බෝධිසත්වයන් වහන්සේ තනි වුණා. යම්තාක් නිරයවල් වල ලෝදිය ඇද්ද ඒ ලෝදිය වර්ෂාවක් වගේ බෝධියට හැලුවා මාරයා විසින්. ඔබ දන්නවද? එක බෝපත්‍රයක්වත් පිච්චුනේ නැහැ. මල් පෙති බවට පත් වෙලා සීතල මල් වර්ෂාවක් වුණා. මාරයාගේ නවවිධ වර්ෂා වලින් මේ බෝපතකටවත් හානි වුණේ නැහැ. ඊට පස්සේ අප මුනිදුන් මරුන් ජයගත්තා. ඒ මොහොතේ තනි නොතනියට ළඟ හිටියේ ජයසිරි මහා බෝධීන් වහන්සේ. දෙවියෙක් බඹෙක්වත් නොදැක්කේ මාර පරාජය අප මහ බෝසතුන් සිදු කරද්දී තනි නොතනියට ඒවා සියල්ල දැකගත්තේ බෝ සමිඳුන්. තනි නොතනියට ළඟ සිටියේ බෝ සමිඳුන්. මරුම් පෙරද යන හැටි දුටුවේ බෝ සමිඳුන්. උතුම් බෝධීන් වහන්සේ සෙවණේ අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ හිත දැහැන්ගත කළා. හිත සමාධිමත් කළා. පළවෙනි යාමේ පෙර විසූනුවන පුබ්බේ නිවාසානුස්මති ඥානය, දෙවෙනි යාමේ චුතූපපාත ඥානය, අලුයම් යාමේ ආසවක්ඛ්‍ය ඥානය, සියලු කෙලෙස් නැසූ ඥානය ලබනකොට ඒ සියලු සම්බුදු පහස ලෝකෙට ඉස්සලාම බුදු කෙනෙක් පහළ වුණ පහස ලැබුවේ ජයසිරි මහා බෝ සමිඳුන්. මිහි මණ්ඩල කම්පා වී ගියා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය ආලෝක ධාරාවක් පැතිරී ගියා. ආලෝකයක් නොවැටෙන ලෝකාන්තරික නිරය පවා ආලෝකමත් වුණා. ඉතින් පින්වතුනි, සම්බුදු අසිරියෙන් දින 7ක් බෝසෙවණේ ඒ නිරාමිස නිර්වාණ සැපය විඳිනකොට අප මුනිදුන්ට සම්බුදු කුටිය බවට පත් වුණේ කුමක්ද? බෝ සමිඳුන්. මුනිදට එසවූ ඡත්‍රය බවට කුඩේ බවට පත් වුණේ මොකද්ද? බෝ සමිඳුන්. ඒ බෝපත් සොලවා අපේ බුදුරජාණන් වහන්සේට පවන් සැලුවේ කවුද? බෝ සමිඳුන්. අපි ඒ නෙවෙයි ඒවා කළේ. ඒ බෝ සමිඳුන් කළේ. කතා කරන්නේ නැති පමණ විතරයි, ජීවිතයක් නැති පමණ විතරයි. බෝ සමිඳුන් අප මුනිදුට උපස්ථාන කළේ. දා දෙවියන්ගේ සැක දුරු කරන්න බෝ සමිඳුන් මුදුනේ සිට යමක මහා ප්‍රාතිහාර්ය පානකොට ශරීරයෙන් විහිදෙන ගිනි ධාරා ජල ධාරා ස්පර්ශ වෙවි ගින්නට නොදැවි විහිදෙන ජල ධාරාවෙන් සිසිල් වෙවි අප මුනිදුට පාවඩයක් බවට පත් වුණා බෝ සමිඳුන්.
අපේගේ බුදුරජාණන් ඒක සුදුසුම වචනේ අපේ බුදුරජාණන් වහන්සේට යමක මහා ප්‍රාතිහාර්ය පාණ්ඩ මණ්ඩපයක් බවට පත් වුණා. ජය ශ්‍රී මහා බෝසත්ණන්.